Guntara Rosi Guntara Rosi මේ මොන ගායන මේ ඇහුණද මේ වීණා වාදනය අමිහිරීද මීට වඩා හොඳ වීණා වාදනයක් අසා තිබේද එහෙමත් නැත්නම් වීණා වාදනයක ගායනයක රස විඳින්න තරම් නුඹලාට මනසක් නැද්ද ඇදුර අප සතුටටපත් නොවන ශිල්ප නොදන්නා පිරිසක් කියා නොසිතන්න අපිට නම් දැනුනේ වීණාවේ තත් සකස් කරනවා මිසක වීණා වාදනය කරන බවක් නම් නොවේ. ඔබ වයන ඔය වීණා නාදය උන්නපතුරු දෙකක් එකට ගැටෙනවා වගේ නොවේද? ඔබ එලෙසින්ම පැවසුවා. නින්දා වචන තෙපලන වෙළඳුනේ. වීණා වාදනෙන් මට වඩා උසස් කෙනෙක් අන්‍ය ස්ථානයක දැක තිබේද? බරණැස් නුවර සිටින ගුත්තිල නැමැති මහා ගාන්ධර්වයා ගැන ඔබ අසා නැද්ද මූසිල? කියනු ඒ උත්තම ගාන්ධර්ව ඇදුරුතුමාගේ බලය. නුඹලා බලාපොරොත්තු වන ගායන වාදනය කුමක්ද? අපි අසා තිබෙන දැක තිබෙන ගායනය වාදනය නිවැරදිව රසවත්ව ගායන වාදන කරන්නේ බරණැස්නුවර ගුත්තිල මහා ඇදුරුතුමා. සුරගනන්ගේ රූපයට අගනා අමෘතයට ඒ ඇදුරුතුමාගේ වීණා වාදනයට මෙලොව කවරෙකු නම් සතුටු නොවන්නේ. මේ අසනු මූසිල්ල සූර්ය රශ්මියෙන් පහස නැතුව නොපිපෙන නෙළුම් වනය මෙන් වීණා නාදයෙන් මිස වෙනත් කිසිම නාදයකින් අපේ සතුට ඇති කළ නොහැක. එසේය. මේ ඇහුණද? ගන්න. මාවත් ඒ ඇදුරුතුමා වෙත රැගෙන යනවද? මාත් ගායනයට වාදනයට දක්ෂයෙක්. ඒත් මට වඩා දක්ෂ අයෙක් සිටී නම් ඔහුට අන්තේවාසික වී හෝ ඒ ශිල්පය ඉගෙනගත යුතුයි. අනේ මට උදව් කරන්න.
නැන්දනියයි මාමණ්ඩී වෙනුවෙන් මන් දෙයක් කරනවා නම් කරන්නේ යුතුයකමක් ඇටියට. ගුත්තිල ඇදුරුතුමා ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඒ ඇදුරුතුමා මේ ලෝකෙට බිහි කරපු පින්වන්ත දෙමව්පියන්ට කරන ගෞරවයක් ඇටියටයි මම මේ යුතුයකම කරන්නේ. චුඩ්න වගේ යුතුයකම් දන්න කෙනෙක් අපේ ළඟ ඉන්න එක කොච්චර වාසනාවක්ද. ඒ චුන්නා ඔබේ බලාපොරොත්තු මං අනිල්සි ලෙස බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අනිත් එක අද අපි මෙහෙම හිටියට හෙට ඉර පායනකොට අපිට සිද්ධ වෙන දේ කියන්න අමාරුයිනේ. ඒක සත්‍යයක් චුන්නා. ඉරහඳ පවතින තුරාවට මිනිස් සිත් තුළ කෙලෙස් ඇතිවෙන තුරාවටම මේ ජීවිත ගමන සිද්ධ වේවි. යම්. මේ පාර දිගේම ගියාම ගුත්තිල මහ ඇදුරුතුමාගේ නිවසට යාගත හැකි. ඔබ අපට කළ උපකාරය අපට කිසි දිනක අමතක නොවෙයි මිත්‍රයා. මටත් එසේමයි. මේ උපකාරයත් මට කිසි දිනක අමතක නොවේ. අවසරයි. 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 ලාල මල් වදිනා උගුවද හරිම සතුටින් වාගේ. අප කවදා සතුටින් තමා උන්නේ. ඒක හැබෑව. සුනා පරත මොකද ඇද අමුතු විදිහක්. මාත් වෙනද වගේ තමා උන්නේ. කිසි අමුත්තක් නෑ ඕම් මගේ. ඒක හැබෑව. අපෙත් අමුත්තක් නෑ නේද? අපගේ කුමරිය සිරියහනේද නැතිනම් සඳලු තලයේද? අපගේ කුමරිය කොහේ හිටියත් ඉන්නේ සතුටින්නේ. ඒක ඉතින් අහන්නත් දෙයක් ඈ. ගුත්තිල ඇඳුරුතුමාගේ වීණා වැයුමෙන් නොය මෙතරම් සතුටක්. එසේ අප කුමරියගේ මුළු ලෝකයම ගුත්තිල ඇඳුරුතුමන්ගේ සංගීත ලෝකය නොවේ. මේ මුළු බරණැස්පුරයේම ප්‍රාණවත් වන්නේ ගුත්තිල ඇඳුරුතුමාගේ වීණා වැයුමෙන් නොවේ. මමත් කවදා හරි ඇදුරුතුමා වාගේ වීණා වාදනය කරන්න පුරුදු වෙනවා. ටොං 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 ටොං